ඔන්න ඔයාගේ ඔළුවේ අවුල් ලිහන්ඩ අදහසක් කරගෙනාව. වැඩ ගොඩක හිරවුණහම කෝක කරන්න දිස්සල කෝක පටන්ගන්නද අර්ග කරන්නද මේක කරන්නද කිය ඔලුව විකාර ලතිනවානේ. ඒක ලිහාගණ්ඩ උදව් කරන්නමං අදහසක් කරන්නවා. මේ අදහස් තියෙන්නේ මම ගත්තේ පොහොසතුන් නොකී කතා පොතෙන් පොඩි වෙලාවයි අහගනින්ඩේ නම් නැවතීමේ ලයිස්තුවක් කරම්බන්න එහම තමයි හෙඩ්ලයින් එක තිය. අපි බොහෝ දෙනකොට කිරීමට කාර්යයන් තිබෙනවා. මම නීතිඥයකු ලෙස ගත කළ කාලයේ මවිසින් කළ යුතු කාර්යන් එකින් එක පෙළ ගැසුවා. හැම දෙයක්ම මම කොලයක සටහන් කර ගත්තා. ඒ විනෝද ජනක කාර්යයක් නෙමේ. කිසියම් යාන්ත්‍රික ස්වභාවයක් තිබුණා. ඒත් මට ලයිස්තුවට අනුව ප්‍රමුඛතා හඳුනාගෙන බොහෝ දේ සිදු කළ මට නෙවේ මම. ඒත් මම ඒ ලයිස්තුවට අනුව ප්‍රමුඛතා හඳුනාගෙන බොහෝ දේ සිදු කළා. අප බොහෝ දෙනෙකු ළඟ තබාගෙන සිටින මේ ලයිස්තුව තුළ අප සහභාගී විය යුතු රැස්වීම් සම්මන්ත්‍රණ කළ යුතු කාර්යන් බිල්පත් ගෙවීම් වගේම විවිධාකාර සිල්ලර වැඩ රාශියක් තිබෙනවා. ඒ හොඳයි. ඒත් මම කියන්න යන්නේ ඊට වඩා වෙනස් දෙයක් ගැන. ඒ තමයි නැවතීමේ ලයිස්තුවකට වැඩ කිරීම. ඔවු මම දැන් කරන්නේ එයයි. විශිෂ්ට සහ මිහිරි ජීවිතයක් උදෙසා මෙම ක්‍රමය ඉතා වැදගත්. එම ක්‍රමය ඉතා සරල සහ සහනදායි ක්‍රමවේදයක්. අපේ ජීවිතය තුළ අපට ඇත්තටම වැදගත් නොවන කොප්පමනදේ තියෙනවද. ඔබේ වෘත්තීය ජීවිතයටත් පෞද්ගලික ජීවිතයටත් දෙකටම මේ නැවතීමේ ලයිස්තුව ප්‍රබල ලෙස වැඩ කරනවා. අදම අවධානය යොමු කරන්න. ඔබ විසින් නවතා දැමිය යුතු දේ ගැන උදාහරණ. ඔබේ සැබෑ ජීවිතය අන්තර්ජාලයෙන් දකින ව්‍යාජ ජීවිතය සමඟ සංසන්ධනය කිරීමෙන් වලකින්න. ඔබට අත්‍යවශ්‍ය නැති මිල අධිකදේ මිලදී ගැනීමෙන් වලකින්න. මිල අධික අවන්හල් වලට යාමෙන් වලකින්න. මිල අධික ඇඳුම් භාවිතයෙන් මිදන්න. සෑම සමාජ ආරාධනාවක්ම පිළිගැනීමෙන් වලකින්න. තෝරාගත් ආරාධනාවන් සඳහා සහභාගී වන්න. ප්‍රශ්න හමුවේ ආතතියට පත් නොවන්න. එතම වැදගත්ම කාරණා. ඒවා ගැන හිතමින් වද නොවන්න. ප්‍රශ්න ඔබ හිතන තරම් දරුණු නැහැ. ඒවා එන යන සුළුයි. ඊයේ සහ හෙට ගැන වද නොවන්න. ඒකන ඩේල් කානගීගේ අදහසක්ලු මේ රොබින් ශර්මගේ අදහසක් නෙමේ කියනවා. මේක වැදගත්ම කොටසම ආපව් කියන එක හොඳ. ප්‍රශ්න හමුවේ ආතතියට පත් නොවන්න. ඒවා ගැන හිතමින් වද නොවන්න. ප්‍රශ්න ඔබ හිතන තරම් දරුණු නැහැ. ඒවා එන යන සුළුය. ඊයේ සහ හෙට ගැන වද නොවන්න. වැදගත්ම කාරණ. දවසේ මූලික වෙලාවන් තුළ උදාහරණ මේ වරහන්නතර කෙන පාන්දර සහ රාත්‍රී නින්දට කලින් එක තමයි දවස්සේ මූලික වෙලාවන්. පරිගණකයේ ජංගම දුරකතන සමාජ මාධ්‍ය ආදිය සැරිසරීමෙන් වලකින්න. ඇත්තටම උදේ නින්දෙන් ඇහැරිච්ච වෙලාව සහ නින්දට යන වෙලාව කියන්නේ ජීවිත දවස්සේ වැද්දගත්ම වෙලාවල් දෙක. ඒ වෙලාවල් දෙක අපි ගත කරන්න ඕනේ හිත ඒකාත්මික කරගෙන. තමන්ගේ අනාගත හීන බලාපොරොතුත් එක්ක ඒව ගැන හිතමින් එම තමයි ඒ මාර වැදගත් කරල බලන්ඩ. ඔබට සිදු කිරීමට පැවරෙන කාර්යන් ඉටු කිරීමට ඇති දුෂ්කරතා ගැන මැසවිලි නැගීමෙන් සහ චෝදනා කිරීමෙන් වලකින්න. අන්තිම කාරණය සීමාව ඉක්මවා කාලය කාදමන ඕපාදූප පැවසීම අනුන් විවේචනය කිරීම ආදියෙන් මිදී කටයුතු කරන්න. අමතක කරන්න එපා. ඔබට මේ ජීවිතය ලැබී ඇත්තේ ජීවත්වීම සඳහා පමණයි. ඔබේ සතුට ඔබේ නිරෝගිකම ඔබේ විශිෂ්ටත්වය ඔබේ ප්‍රබෝධය දවස පුරා ආරක්ෂා කරගන්න. ඔබගේ ඉලක්ක නිතරම නාභිගත කරන්න. ඒ වෙනුවෙන් මහන්සි වන්න. හැම විටම සංකීර්ණත්වෙන් මිදී සරලව දීවිගෙවන්න. ඒක තමයි මම උපුට ගත්තේ අද ඔගොල්ලො වෙනුවෙන්. මං ඇත්තටම පොඩි වෙලාවක් අරගෙන ඔයාලට මම කියවන පොතේ වැදගත් කොටස් අරගෙනෙන්නේ මට දැනෙනවා මේක ලොකු දෙයක්. ඉතිං
ඔගොල්ලන්ත එකත් මයක බෙදාගන්න ඕගොල්ලන්ගේ ජීවිතෙත් අද තියෙනවට වඩා අඩියක් හරි ඉස්සරහට යන්ඩ මේක ප්‍රයෝජනවත් වේ කියලා ලොක්කු විශ්වාසකි. ඉතිං වීඩියෝ කෝගොල්ලන්ට දැනුනනං නැවත නැවත අහන්ඩ නැවත බලන්ඩ කැමතිනම් මගේ චැනල එක සබස්ක්‍රයිබ් කරන්න කරලා තියාගන්න බෙල්ලයිකන්න එකත් ඔබන්ඩ වගේ ළඟම හිතවතුන්ට යාළුවන්ට බලන්ඩ ෂයා කරන්න ඒගොල්ලොත් අපි එක්ක ගැන්ඩෝ නිස්සරහට දවස සුභවේවා ජයවා.